සුබම සුබ දවසක්. ඉතින් මගේ ආදරණීය යාළුවෝ ටික සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඔන්න අද නම් චුට්ටක් දිග වීඩියෝ එකක් තමයි ඒත් ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. පුංචි හරි වාට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔන්න ඉතින් පටන් ගන්නකොටම කේක් එකක්. මේ කේක් එක හැදුවේ හස්බන්ඩ් ගෙනියන්න. එයා නිවාඩු වෙලා යනකොට කේක් එකක් හදලා මම දුන්නා. බලන්න ඉතින් පුංචි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ගෙදර හදන කේක් කොච්චර පිරිසුදුයිද සොෆ්ට්ද කියලා. ඇත්තටම පුළුවන් වගේ. බලන්න චුට්ටක් යටට තද කරලා ඇතහැරියාම ආපහු තියෙන තත්ත්වෙට මේ විදිහට එනවා කියන්නේ එක සොෆ්ට් කේක් එකක් වගේම පිරිසුදුවට අපි ගෙදරම හදාගන්න දේවල්. එතකොට මට කියන්න ඕන උනේ ඔයාට තේ බොන වෙලාවට හරි මේ විදිහට හදාගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. කඩෙන් ගන්නව තරම් ලොකු වියදමක් යන්නේ. ඉතින් අපි බිස්නස් එකක් කරද්දී නම් අපිට එක එක විදිහට ඒකේ එකට ගණන් ඇඩ් කරන්න ඕන. මොකද අපිට ලයිට් බිල්, එතකොට අපි මහන්සිය ඒ දේවලුත් එක්ක. ඉතින් මම දැන් උදේම පැටව දෙන්නත් ඔන්න මේ කියන දවසේ ඉස්කෝලේ ගිහිල්ලා ඒ දෙන්න 7 වගේ වෙද්දි ගියා. මේ වෙලාවේ නම් 7:00ට 8ට වගේ ඇති. දැන් ඉතින් මම ලෑස්ති වෙන්නේ බුදු මැදුර පිරිසුදු කරලා බුදුන් වඳින්න ලෑස්ති කරන්න හස්බන්ඩ් යන්න කලින්. ඔක්කොටම කලින් මම බුදුන් වඳින්න ඕන කරන පහන්, එතකොට ගිලන්පස තියෙන භාජන, ඒ හැමදේම පිරිසුදු කරලා තියලා බුදු මැදුර පිරිසුදු කරගන්නවා. මෙතනත් පුංචි අදහසක් වැඩ ගන්න පුළුවන්. මම ගොඩාක් දැකලා තියෙනවා කාටවත් අපහාස කරනවා නෙමෙයි. කවුරු හරි අදහසක් ගයි කියලා කියන්නේ ගොඩාක් බුදු මැදුරේ දූවිලි වලින් වැහිලා, කියන්නේ දූවිලි ගොඩායි පිරිසුදු කරලා නැහැ. හඳුන් කූරු පත්තු කරලා, එතකොට හඳුන් කූරු වල අලු ගොඩ පිරීලා හඳුන් කූරු පත්තු වෙලා යනම ඉතුරු වෙන කොටස් ගොඩ තියෙනවා. එතකොට පහනට ඒ ගානෙම ඒ පහනටම තෙල් දදා පහන් තිරෙම පත්තු කරන අවස්ථා තියෙනවා. අනේ එහෙම නැතුව මම කියන්නේ ඔයාට පුළුවන් නම් පහන වුණත් දිනපතා සෝදලා පිහලා තෙල් ටිකක් පහන් තිරයක් අලුතෙන් දාලා හරි පිරිසුදුවට මේ දේ කරන්න. ඇත්තටම ඔයාගේ හිතත් පිරිසුදු වෙනවා. මාරම ශ්‍රද්ධාවක් අපිට ඇති වෙන්නේ. නැත්තම් අපි අරක ඕනවට එපාවට වගේනේ කරන්නේ. එකෙන් ඇති වෙන පිනකුත් නැහැ. ඇත්තටම නිකන් අර ගඟට කපපු ඉනි වගේ එකෙන් සිද්ධ වෙන දෙයක් නැහැ. ඒ නිසා දවසට එකපාරක් හරි බුදුන් වඳිනවා නම් අනිවාර්යෙන් බුදුන් වඳිනවනේ බෞද්ධ විදිහට දවස් එකපාරක් හරි. ඒ දේ හරියට හරි ශ්‍රද්ධාවෙන් කරන්න. එතකොට මේ සංසාර ගමන අපිට ගොඩාක් දික් වෙන එකක් නම් නැති. මේ පින්දහම් ඔයත් හරි සතුටින් කරගන්න.
යනකම් ඉතින් චුට්ටක් වෙලා බලාගෙන හිටියා. එතනින් එහාට මට යන්න බෑනේ. ගියත් වැඩකුත් නෑ. ඕනම් පාරට ගිහින් ආපහු එන්න පුළුවන් හැරිලා. දවස් 40කට 35කට පස්සේ වගේ ගෙදර ආපු එයා මේ කියන දවසේ කියන්නේ දෙවනිදා මැයි 2 තමයි ආපහු වැඩට යන්නේ. කොහොම වෙච්චත් හරි දුක දවසක්. දවස් 10ක් වගේ නිවාඩුවක් ඇවිල්ලා දවස් 8යි ගෙදර හිටියේ. දැන් අවුරුදු 15ක් විතර මේ ක්‍රමයට තමයි යන්නේ ඉතින්. කොහොමින් හරි මම ඉතින් බුදුමැදුර ළඟ ඇවිල්ලා ටිකක් වෙලා හිටියා. ජීවිතේ හැමදේම අස්තීරයිනේ. ඉතින් එහෙමයි කියලා අපිට මේ හැමදේම දාලා ජීවත් වෙන්න බෑ. දරුවෝ ඉන්නවා. අනිවාර්යෙන් අපි පිළිවෙලකට ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලොත් අපි දිහා බලලා තමයි හැමදේම කරන්නේ. දැන් ඉතින් මම කල්පනා කරේ හැමදාම වගේ ගෙදර ඉස්කෝලෙල්ල ගෙදර ඇවිත් අහන ප්‍රශ්නේ තමයි තාත්තා ගියාද? මොකද එයා තාත්තා යන්නේ යාළ ඉස්කෝලේ ගියාට පස්සේනේ. දැන් චුට්ටක් තේරෙනවා. එහෙම අඬන්නේ කරන්නේ එහෙම නෑ. ඒක දරාගෙන ඒගොල්ලොත් අනිවාර්යෙන් ඔය යන දවසේ පොඩ්ඩක් මලානික වෙලා තමයි ඉන්නේ ඉතින්. ඊට පස්සේ ඉතින් දවස් 2ක් 3ක් වගේ යනකොට ආයෙත් ඉතින් යථා තත්ත්වයටපත් වෙනවා කිව්වොත් මම හරි. දැන් ඉතින් ඔයාලා දැක්කනේ සාලේ කුස්සිය ඔක්කොම තියෙන විදිහ. පටන් ගන්න ඕන වැඩ. නැත්තම් ඉතින් තවත් කම්මැලි හිතෙනක නෙවෙන්නේ. දැන් ඉතින් මං ඉස්සෙල්ලාම ඔන්න කුස්සියට තමයි ආවේ. කුස්සිය තිබුණ හැටිත් දැක්කනේ. ඊයේ හවස කේක් හදන්න ගත්ත භාජනක් තියෙනවා. ඔක්කොටම කලින් යංකෝ කුරුලෑල්ලට බත් ටිකක් දාලා ඉන්න. උදේ පාන්දර පුංචි හරි පින්කමක් කරගන්න ඕන කියලා මතේ තමයි මම ඉන්නේ. ජීවිතේ අනේක විද දුක් කම්කටොළු මැදින් ආපු මේ ගමන මුලින්ම අපි මේ ගමන පටන් ගත්තේ 2012 අවුරුද්දේ 2026 අවුරුද්දට අවුරුදු 15ක් වෙනවා. ඒ කාලය ඇතුළත අපේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න තිබුණා නොතිබුණා නෙමෙයි. නොයෙක් අයගෙන් තිබුණු ප්‍රශ්න ආර්ථික වශයෙන් තිබුණු ප්‍රශ්න එමටයි. සමහරක් වෙලාවට අවශ්‍ය දෙයක් ගන්නවත් අතේ මුදලක් නැති වෙච්ච අවස්ථාත් එමටයි. ඔයාලා දකින්න ඇති හෙල්මට් ටිකක් තියෙනවා පඩිපෙළිය දිගට. ඉතින් හස්බන්ඩ් ආවට පස්සේ තමයි හෙල්මට් ටික අපි ගන්න එළියට. එයා ගිය ගමන් ওই විදිහට මං අයින් කරනවා. නැත්තම් පැටව් දෙන්න ගෙදර ආව වෙලේ ඉඳලා තාත්තව මතක් වෙනවා වැඩිනේ. කියවනවා ඉවරයක් නැතුව තාත්තා හිටියානම් එහෙ යනවනේ මෙහෙ යනවනේ අපිත් එක සෙල්ලම් කරනවනේ. ඉතින් ඔය ප්‍රශ්න නිසා එන්න කලින් මම ඒ ටිකත් ඔන්න අයින් කරලා දැම්මා. මේ පටන් ගත්ත ගමන අපි ඉඩමක් අරගෙන මේ විදිහට පුංචියට ගේකුත් හදාගත්තා. ඒකෙත් තව වැඩ ගොඩාක් තියෙනවා. උඩ කොටසෙත් වැඩ තියෙනවා. තව එළිය වැරන්ඩාව ගහන්නත් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් අතරේ අපි මේ ගමන ඉතින් සාර්ථකව යනවා. අවුරුදු 15ක් එකට පෞල් ජීවිතයක් ගත කරා කියන්නේ ඉතිරි ටික මහා ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ ටිකත් සතුටෙන් අපිට පුළුවන් විදිහට කාත් එක්කවත් තරගයක් නැතුව මේ ගමන යන්න තමයි මට ඕනේ. ඉතින් හස්බන්ඩ් උනත් දවස් 8ක් ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඒ කාලේ ඇත්තටම වේගෙන් ගෙවිලා යනවා. එයා කොහෙවත් ඇත්තටම යන්නේ අපිත් එක්ක තමයි යන තැනක යන්නේ. පැටව් දෙන්නත් අරගෙන හස්බන්ඩ්ලාගේ අම්මලා ගෙවලු සාමාන්‍යයෙන් කිට්ටු දුරකින් තියෙන්නේ. ගොඩාක් වෙලාවට එහෙ තමයි ඇවෙන්නේ. වෙන එහෙම යන්න විශේෂ තැනක් නෑ. කොහේ හරි බලන්න ගියොත් තරනකොට අපේ ගෙවල් ගොඩාක් දුර නිසා අපිට නිතරම යන්න බෑ. ඒ නිසා පැටව් දෙන්නත් අරන් ওই ළඟපාත තැන්වල අපි ඇවිදින්න යනවා. එහෙම තමයි ජීවිතය යන්නේ. ඉතින් ඔය අතරේ ගොඩක් ප්‍රශ්න ආවා. ඒවටත් මූණ දීගෙන හිමින් සැරේ යනවා. හස්බන්ඩ් නිවාඩුව ආවා වුණත් එයා එහෙම ආත්මార్థකාමී නෑ. එයා ගෙදර ආවන් පස්සේ ෆෝන් එක ඔබ පැත්තකට වෙලා ඒ දේවල් කර ඉන්නේ මට දෙවෙනි නෑ.
ඒ අතරේදී සෝදනවා, වළං සෝදනවා, උයනවා. මම කේක් කෝස් එකට ගිහින් ඉරිදා එනකොට එයා උයලා පැටව් දෙන්නගේ වැඩ කරලා හැමදේම කරලා තියෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න මම ගොඩාක් ඇත්තටම පින් කරලා ඇති. මගේ දෙමාපියන්ට උනත් මට පුළුවන් අවස්ථාවල මම බලන්නේ එයා ගන්න සැලරි එකෙන් තමයි. මම මොකුත් ජොබ් එකක් කරන කෙනෙක් නෙමෙයිනේ. එතකොට ගෙදර ඉඳගෙනම මේ හැම දෙයක්ම එයා එන කාලේ නිවාඩු එන්න කලින් මේ මාසේ 2 ඇතුළත තියෙන හැම දෙයක්ම විසඳගන්නේ මම තනියම. පැටව දෙන්නගේ ඉස්කෝලේ වැඩද, එතකොට ගෙදර වැඩද, මගේ යන්න තියෙන වැඩද හැම දෙයක්ම කරගන්නවා. ඒ අතර ඉතින් අපේ අම්මත් මම කෝස් එකට යන දවස්වලට ඇවිල්ලා ගෙදර ඉඳලා පැටව දෙන්න බලා ගන්නවා. ඉතින් මාරම හයියක් තියෙන්නේ මේ මගේ හස්බන්ඩ්ගෙන් මට ලැබෙන හයිය කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලගේ හස්බන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි මොනවා හරි අඩුපාඩු ඇති. හැම කෙනාම සර්ව සම්පූර්ණ නෑනේ. ඒ නිසා එයාගේ එක හොඳක් දකින්න. වැරදි 1000ක් හොයනවට වඩා එක හොඳක් දැකලා ඔයාගේ පෞල් ජීවිතය ඇත්තටම ඔයා සාර්ථකව කරගෙන යන්න අරගෙන යන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. මොකද ඔයාලා හොයලා බලලා හරි නැත්තම් ඔයාලා දෙන්නගේ කැමැත්තෙන් හරි එකට පෞල් ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන් කසාද බැඳලා. එතකොට අපේ ප්‍රශ්න අපි කාටවත් කියන්නේ නැතුව අපි හිතින් දරාගෙන අපි දෙන්න කතා වෙලා සමගියෙන් මේ දේවල් කරගෙන යනවා නම් ඇත්තටම ප්‍රශ්න අඩු. ඔයාට විශ්වාස කෙනෙක් කරනකොට ඔයාගේ තියෙන gedara තියෙන ප්‍රශ්න කිසිම කෙනෙකුට කියන්න එපා කවමදාකවත්. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක තමයි. මොකද අපි විශ්වාසයට අපේ දුක කියන්න කෙනෙක් නැතිකොට අපි කාට හරි කිව්වා කියමුකෝ. අනිත් පැත්තට එයා තව කෙනෙකුට කියනවා. ඒක තව කෙනෙකුට කියනවා. අන්තිමට මුළු ගමක් දැනගන්නකම් අපි දන්නේ නැහැ. එහෙම වෙලා ඕන තරම් මම දැකලා තියෙනවා. ඒ නිසා ඔයාලා දෙන්නට කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල් ඔයාලා දෙන්න විසඳ ගන්න. අපි ආදරය කළා හරි නැත්තම් දෙමාපියෝ හොයලා බලලා හරි මැරි කරලා ඉන්න පුළුවන්. ඒ කොහොම වුණත් දැන් ඔයා කසාද බැඳලානේ මැරි කරලා. එතකොට ඔයාලා දෙන්නම තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඔයාගේ දරුවෝ ඉන්න කෙනෙක් නම් ඔයා කවදාකවත් දරුවෝ ඉදිරියේ ඔය ප්‍රශ්න විසඳ ගන්න යන්න එපා. සමහරක් විට ඔයාගේ හස්බන්ඩ් කෑ ගහනවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් හිමින් සැරේ කියන්න. දරුවෝ ඉන්න තැනක මේ දේවල් මෙහෙම කතා කරන්න එපා. කවදා හරි පුංචි හිතවලට මේ දේවල් යනවනේ කියලා තේරුම් කරලා දෙන්න ඔයාට පුළුවන්. ඔයා බලන්න. ඔයාට ගොඩාක් ආර්ථික වශයෙන් හරි නැත්තම් ඔයාගේ හස්බන්ඩ් සැර කෙනෙක් හරි වයිෆ් සැර කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් කතා කරලා විසඳ ගන්න බැරි ප්‍රශ්න නෑ ඇත්තටම. ඒ හින්දා පවුල කවදාකවත් නැති කරගන්න එපා. කතා බහ කරලා විසඳ ගන්න හැම දෙයක්ම. හස්බන්ඩ් සමහරක් විට බොන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේ වුණත් ඔයා හරියට පවුල බැලන්ස් කරගෙන පිළිවෙලට කරගෙන යන කෙනෙක් නම් ඒ දේ වුණත් ඔයාලට නතර කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. අපේ හස්බන්ඩ් බොන කෙනෙක් එහෙම නෙමෙයි. මේ දවස් ටිකේම වැස්ස නිසා අනිවාර්යෙන් ගේ වටේම පේමන්ට් හොදන්න වෙනවා. ඉතින් මං ඉවරයක් නැතුව මේ ඒක තමයි කරන්නේ. අපි බෞද්ධයෝ විදිහට එක පන්සිල් පදයක් අපි කඩා ගන්න ඕනේ නෑනේ. මම මේ දේවල් නිතරම කියනවා. අනිත් එක තමයි අපේ පෞල් පරිසරය ගොඩාක් බෞද්ධ පෞල් පරිසරයක්නේ. අපේ පැටව් දෙන්නට එතකොට මගේ අම්මා තාත්තා හස්බන්ඩ්ගේ අම්මා තාත්තා හස්බන්ඩ් මේ හැම දෙනාම මට ඕනේ ධර්ම මාර්ගයට ගන්න. අපි මේ ආත්මේ කියන්නේ මේ ජීවිතේ කන බොන දේවල් ඇඳුම් පැළඳුම් මොන දේ අරන් දුන්නත් කවදා හරි ඒගොල්ලෝ නැති වෙච්ච දවසක මරුණු දවසක අපිට හිතලා සතුටු වෙන්න තියෙන එකම දේ තමයි අපි ඇත්තටම අපේ අම්මා තාත්තා දරුවෝ ධර්ම මාර්ගයට යොමු කරානේ කියන එක.
ඉතින් ඒ සතුට නම් වෙන දෙයකින් ලබන්න බෑ. අපි ඒ වෙලාවට අපිට හිතන්න බෑනේ. අපි කෑම බීම දුන්නා, ඇඳුම් පැළඳුම් දුන්නා. ඒ හැමදේම කරානේ කියලා සතුට වෙනවට වඩා අනේ ඉතින් මේ මරණින් මත්තේ කොහේ හාරි සතුට තැනක මගේ අම්මා තාත්තා මගේ දරුවෝ ඉපදිලා ඇතිනේ කියලා හිතනකොට ලැබෙන සතුට නම් කියලා වැඩක් නැහැ. නිසා ඔයත් ඔයාගේ අම්මා තාත්තා දරුවෝ ඔයා මැරි කරලා ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඔයාට පුළුවන් මම මේ කියන ටික කරන්නේ නැතත් මැරි කරලා නැතත් ඔයාගේ දෙමව්පියෝ ඔයාගේ නෑදෑයෝ සහෝදරයෝ මේ මාර්ගයට ගන්න පුළුවන් නම් ඒක ලොකු පුණ්‍ය කර්මයක්. මිදුලත් ඉතින් ඔන්න මම ඉක්මනට අතුගා ගත්තා. දැන් නම් උඩට ආවා රෙදි ටිකක් වේලෙන්න දාන්නත් තියෙනවා. වේලුණු රෙදි ගොඩාක් තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. පේනව නේද? මාර හුළඟක් තියෙන්නේ. උඩ ඇඳුම් වලට වේලෙනවා. දැන් නම් ඉතින් ගොඩාක් මහන්සි. මම ඉතින් වීඩියෝ කරනකොට හැමදේම වීඩියෝ කරන්න ගියේ නෑ. ඒ අතරේ පොඩි වොෂ් එකක් එහෙම දාගෙන තේ එකක් එහෙම බීලා තමයි මේ වැඩ කරේ. කොහොමින් හරි ඔන්න මගේ වැඩ ටික නම් 11 වගේ වෙද්දි ඉවර වුණා. දැන් ඉතින් දෝනි තව පොඩි වෙලාවකින් 11:45ට තමයි ඉස්කෝලේ එන්නේ. 12 වගේ වෙද්දි එයා එනවා. ඉතින් බලන්න ඉක්මනට වැඩ ඉවර කරගත්ත නිසා දැන් ඉතින් පැටවු එක ටිකක් වෙලා මට ඉන්නත් වෙලා තියෙනවා. තව මොන හරි සාමාන්‍යයෙන් ඔයා මොකක් හරි YouTube channel එකක් හරි business එකක් හරි online කරන දෙයක් හරි කරනවා නම් ඇත්තටම බලන්න කොච්චර වෙලා තියෙනවද කියලා. නැත්නම් ඉතින් ගෙදර වැඩයි, ෆෝන් වල වැඩයි, ඔය හැමදේම අනා ගන්න තමයි වෙන්නේ. මම පහලට ගියා දෝනි එක්කගෙන එන්න. දැන් ඉතින් මාත් එක්ක ඔය යනවා දුකෙන් තමයි යන්නේ. අත නම් එන එකක් නෑ. එයා එක වසරෙන් ඉන්නේ. එයාට වැඩි තේරුමක් නෑ. ඒ කොහොම නැතිනම් චුට්ටක් වෙලා ගෙදර ගියාම ඔය සාරියක් තියෙනවා. එයා සෙල්ලම් කරන්න දෙන. ඒක ඇඳගෙන ඉතින් ඔය සෙල්ලම් කර කර ඉන්නවා. මං ඉතින් කිව්වා තාත්තා ඉතින් තව මාසෙකින් වගේ එනවනේ. ඔය කික්මලට ගෙවිලා යයි කියලා. යනවා ඉතින් එච්චරම ප්‍රශ්නයක් නෑ. මිදුලට ගිහිල්ලා ගෙදර දිහා චුට්ටක් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ඉතින් මට කුඩේ දීලා වොෂ් එකක් දාගන්න මං එන්නම් කිව්වහම ගියා. ඊට පස්සේ ඉතින් පුතාත් ඉස්කෝලේ ඇරිලා ආව එකමාර වගේ වෙද්දී අපි හවස පන්සල් ගියා. ධර්ම දේශනාවක් තිබුණා එදා. ඒකට ගියා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.